morning. Oh, කරුවලු නෑනේ. ලයිට් නාරා. අයියෝ මොකද මේ අකුරු වර්ධිනේ මේ මැදින් වයි එකක් දාලා පිස්සු. ඔන්න ඉතින් අද මං ගේන්න යන්නේ ස්ටඩි බ්ලොග් එකක්. හරියට මම පාඩම් කරන්න වෙලාව දාන් හිටියේ 6ට. හැබැයි මට කරගන්න බැරුව ගියා. නෑ එහෙම නෙමෙයි ඉන්නේ එක පුඩු. මං ඊයේ අද උදේම නැගිටින්න කියලා හිත හදාගෙන නිදාගත්තා 10 වෙනි 4ට නැගිටින්න පැය 6ක් නිදාගෙන ඒ වුණාට මට 4ට හැරුන්නේ නැහැ. ඊට පස්සේ හැරෙදි 5යි. ඊට පස්සේ 5ට හැරිලා වැඩ ඔක්කොම ටික කරලා ඉවර වෙද්දී දැන් වෙලාව ඉනවා වෙලාවක් හොයන් එන්න. A few minutes later. මට වෙලාවක් හම්බුනේ නැහැ. හින්දා වීඩියෝ එක ඔෆ් කරලා ආය ෆෝන් එකෙන් වෙලාව බලලා ආපහු ඔන් කරා. අපේ ගෙදර මේ වෙලාවේ බැටරි බහලා තියෙන්නේ. වෙලාවේ බැටරි බහලා තියෙන්නේ මෙන්න මේ වෙලාවක් තියෙනවා. ඔය තියෙන්නේ මේ අපේ ගෙදර වෙලාව. හරිද? දැන් ඕකට බැටරි දාලා මේ මාසයක්වත් තියාගන්න බෑ. බැටරි බහිනවා. ඇයි කියන්න දන්නේ නැහැ. බැටරිය ලෙෆ්ට් වෙනවා මාසයක්වත් තියන්න බෑ. මේ ඕක මේ ලස්සන සාපි මේ දරාසිකෙන් ගෙන්නේ උනාට දැන් කරගත්තු මොඩකම කියලා තමයි හිතෙන්නේ. මාසයක් යන්නත් නැහැ බැටරි බහලා දන්නේ නැහැ. ඒක තමයි මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ. හරි එහෙනම් අපි පටන් ගමු ඉස්සෙල්ලාම පාඩම් කරන්න. අද ගෙදරින් මම විතරයි. අක්කා වැඩට ගියා අම්මත් කොහෙද ගියා. මට වෙලාවක් හම්බුණා මේ. Oh my god! Wow! මේ පේන්නේ නැහනේ. දැන් 7:42යි. අපි 8 වෙනිදා පාඩම් ගන්න බලමු කොහොමද කියලා. මේ තියෙන මගේ මේසේ හරිම පිළිවෙලට ලස්සනට තියෙනවා. මේ ඊයේ පාඩම් කරපු අය වගේ මමයි තාමස් කරලා නෑ. 7ට නැගිටින්න නෙමෙයි. ප්ලෑන් කරන් හිටියේ නැගිටින්නේ නෑනේ. මං අපේ සාලෙම තමයි මේසෙත් දාගෙන තියාගෙන ඉන්නේ. කාමරයට ගියාම අද පේනකොට මට නිදිමතයි. මං එහෙනම් සාලෙන් තමයි මේසෙ දාගෙන තියාගෙන ඉන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ සාලේ තියෙන මගේ මේසෙ අස් කරලා වැඩ පටන් ගමු. ඔයාලට මං පේන්නේ නැහැ මං තවත් මේ ටිප් එකක් කියන්නම්. මට අපි ඉස්කෝලේ ඇග්‍රි ටීචර් කිව්වේ හරිද? මේ මම ඇග්‍රි වලට පන්ති යන්නේ නැහනේ. ඒ නිසා ටීචර් කිව්වා පාස්. ඒ කියන්නේ දැන් අපිට අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපිට තියෙන පාඩම් ඒ වගේ අන්තර්ගතය. ඒ නිසා මේ පාස් පේපර් කරලා වැටුණා ඉන්න. පාස් පේපර් කරලා මේ මෙහෙම පේනවද නැහැ මේ මේක නම් මේ BST එක. BST වලට කරන්න පුළුවන් මම කරා. මේ තියෙන්නේ මේක මේ පාස පාඩම එක මේ කරලා නිකන් ඉන්න වෙලාවට කියවන්න ඕනේ. දැන් මම කරලා තියෙන්නේ මං චූටක් කරලා තියෙන්නේ මේ එහෙම කරන්න කිව්වා. එතකොට ටීචර් කරේ ලියන එකමලු කරේ. ඒ හින්දා මට කිව්වා පුළුවන් තරම් ප්‍රශ්න හොයාගෙන ලියන්න. මේ එතකොට මතක හිටිනවා. දැන් අපිට ඒ වෙලාවට හිතනවලු අපිට මතක නැහැ කියලා. ඒ වුණාට දැන් පේපරේ ලියන වෙලාවට එතකොට අපිට මතක් වෙනවලු ටීචර් මේ බයෝ P6ද මන්දා. ඒවට ලියලමලු පාඩම් කරේ. මට කියවනට ඇත්තටම මේ ලියනකොට මතක හිටිනවා. මාත් ඒ නිසා දැන් මේක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් මේ බලන්න. මේ වෙලාවෙත් වෙලාව යන්න. ඒක මම ඇත්තටම කිව්වොත් මේ යාළුවෙක්ට උපන්දින එකට දෙන්න ගෙනාවේ. ඊට පස්සේ මට දෙන්න ලෝභ හිතිලා මම තියෙන ඕන නැතිකමට තියාගත්තා. ඒක යාළුවාට දුන්නා නම් බැටරියක් හරි දාලා ඒක තියාගන්නවා. දැන් මම බැටරි දාන්නේ නැහැ. මේ එහෙම මුකුත් කරන්නේ නැහැ. නිකන් තියෙනවා. හරි මම මේ සස් කරගත්තා. මේ බලන්න. ඔයාලා දන්නවද මොනවා කරන්නත් කලින් වතුර බොන්න ඕනේ. පාඩම් කරනකොට හොඳට වතුර බොන්න ඕනේ. ඒ නිසා ඉස්සලාම වතුර බොතලේ පුරව ගන්න. මේ දින මගේ ජෝග්. නෑ මම මේක නෙමෙයි මම පාඩම් කරනකොට මේ තියාගෙන ඉන්නේ වෙන වතුර බෝතලයක්. මම පාඩම් කරනකොට තියාගෙන ඉන්නේ වෙන වතුර බෝතලයක්. හරිද? ඒ වුණාට මම ඒක හොදන්න වෙලා ඒ නිසා මම කරුවලු නෑනේ ලයිට් එක නෙමෙයි. ඒක මේ හොදන්න වෙලා අර වතුර දාලා ඒක දැන් හොදන්න වෙලා මම කැමරි නිසා ඒක හොදන්න අර මේ සුරු තිබ්බ කොළ පාට බෝතල ඒක මේක මේ මම පාන්ති ගෙනියන එක. ඒ වුණාට මම පාන්ති ගෙනියන එකට තමයි දැන් පාඩම් කරනකොට වතුර පුරවගන්නේ. දැන් මම හොඳටම දන්නවා. ඒකත් හොදන්න කාලේ වුණාම මම කීයටවත් මේ
තව බෝතලයක් හොයා ගන්නවා කියලා. ඊට පස්සේ බෝතල් ඔක්කොම අරන් ඒවා එහෙම වුණාම මේ තමයි හොදන්නේ. හරි දැන් ඒ වගේ වැඩ නැහැ. අපි පාඩම් කරන්න ගමු. දැන් අපි 8යි කියලා ගණන් ගමු කොහොමද? බැටි 35යි තියෙන්නේ. ස්විච් එක දාලා තිබිලා තියෙනවා මම පොෆ් කරා. හරි අපි දැන් ඉස්සෙල්ලාම අපිට ඉස්කෝලේ වාර විභාගය තියෙනවා 7යි 9 වෙනිදා. 7යි 9 වෙනිදා. මම ඒ නිසා ඒ කියන්නේ දැන් පාඩම් කරන්න ඕනේ තියරි කොටස් ඔක්කොම එදා වෙඩි ඉවර කරන්න තමයි හිතන්නේ. මම ඊයේ පාඩම් දෙකමාරක් විතර ඉවර කරා. අපි ඒ නිසා අද ප්ලෑන් එක හදමු. අද ඇවිල්ලා 6යි 9 වෙනිදා. ඕකේ 9 නෙමෙයි සුද්දා 10. පිස්සුනේ. ඒ වුණාට දැන් ඒකොල්ලේ වැරදුනා බට් කමක් නැහැ. අදට 28යි දවස්. ඕකේ. අයෝ මොකද මේ අකුරු වර්ධිනේ මේ මැදින් y එකක් දාලා පිස්සු. එහෙම තමයි දැන් විභාග දාලා වෙන්නේ පොඩා පිස්සු ඇති. මම ඊයේ පාඩම් කරා මේ ඒක මතකද කියලා බලන්න ඕනේ. අද මේ වෙලාව මදි මම 6 ඉඳන් 12 වෙනකන් එක විෂයක් ඊට පස්සේ 12 ඉඳන් හවස 6 වෙනකන් තව විෂයක් ඊට පස්සේ හවස 6 ඉඳන් මොකද්ද හවස 6 ඉඳලා නෑ බයි කමන්නේ මම හවස 6 ඉඳලා රාත්‍රී 12 වෙනකන් තව විෂයක් දාලා තියෙනවා ඊට පස්සේ 12 ඉඳන් උදේ 6 වෙනකන් නිදිනවා ඒ වුණාට මේ මම ඊයේ තමයි පටන් ගත්තේ YouTube එකේ අයියා කෙනෙක් කියනවා බලලා මම මෙච්චර කල් ප්ලෑන් එකකට වැඩ කරෙත් නෑ අනික හොඳේ මේ ඊට පස්සේ මම ඊයේ තමයි ප්ලෑන් එකක් හදුවා කියන්නේ උදේට තමයි මම මගේ හිතේ තියෙන වැඩ ටික ප්ලෑන් කරන්නේ ඒකත් හොඳයි ඉතින් හරිනම් ඊයේ රාත්‍රී තමයි මම අද වැඩ ටික ප්ලෑන් කරන්නත් ඕනේ ඒවා ඉතින් එහෙම වෙන්නේ නැහැ නෑ එහෙම වෙනවා මම ෆෝන් එක අතට ගත්තාම මට කිසිම නෑ ඔහේ බලනවා ඒක තමයි මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ ඔයාලට අනිත් පැත්තට නේද පේන්නේ කමක් නැහැ ඉතින් ඔයාලා මගේ ප්ලෑන් එක ඔයාලට වටන්න හරි මෙන්න මෙහෙම කියලා ඊට පස්සේ මෙන්න මෙහෙම ගලවලා අරන් ගැලෙන්නේ ඉන්න මම ගලව ගන්නම් කොහොමද මෙහෙම ගලවලා අරන් මේ මේස් ඉස්සරහ තියෙන බිත්තිය එබෙන්නේ නැහැ මේ මේස් ඉස්සරහ තියෙන බිත්තිය මෙහෙම ගහනවා මේ එක මේ අද එක මම ඊයේ එක ඔක්කොම ඉවර කරලා තියෙන්නේ එකයි BST වල එකයි ඒ වුණාට මම අනිත් හැම එකම භාග කරා මේ තියෙන්නේ ඔව් වැල්ලෙලා දැන් තියෙන ස්ටිකින් නෝට් මේ ශකබුම් පිට ඔරලෝසු වැටෙනවා මෙතන දාගන්න කිව්වා කැලිලා ඒකත් හින්දා මම ඒක හින්දා ඉතින් ලොකු කේස් යන පොඩක් පැලිලා ඒකේ පැත්තට නේ ඒක එහෙමත් නෙමෙයි කොහොමද හරි බේ මෙහෙම ඒක මේසෙට තියන්න ඕනේ ඒක පුරුදු දැන් ඉඳගෙන කවුරුකුත් නැහැ හරි දැන් අපි පාඨං ගමු මෙන්න මේ පාඩම බලුවා වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය ඕකේ ඊරාස් මම එකේ මේ තියෙන්නේ පාස් පේපර් කරා මේ නිකන් කොලේක මම ලිව්වා මේ තියෙන්නේ 2 ෂෝට් නෝට් එක අපි පාඩම් අපි මම හිතුවා කම්බරේ ලයිට් එක දාලා කියලා නෑ ජනේලෙන් එළිය ඇවිල්ලා බැලින්න මේ පාඩම් කරන්න දැන් මේ පාඩම් කරපු එක මතකද කියලා බලන්න හිටගෙන කියව නැත්නම් ලියන්න පුළුවන් ඒකට මම අද කියවලා මතක නැති ටික ලියනවා මම දැන් මේ පාඩම බලලා ඉවරයි ඒ නිසා මම දැන් කරන්න යන්නේ දැන් ලියලා තියෙන මේ පාස් පේපර් ටික කියව ගන්න එක පාස් පේපර් පාඩම් ඇග්‍රි BST සෑහෙන ගානක මම ලියලා තියෙනවා ඒ ටික මේ කියව ගන්න තමයි දැන් යන්නේ එනවා අපි කියමු හරි මම මේ ආක පාඩම් කරලා දැන් පාස් පේපර් ටික කියවන්න ගියේ ඔක්කොම ටික එකපාරට කියවන්න ඒත් අමාරුයි නිදිමත වෙනවා ඒ හින්දා මං හිතුවා දැන් මම උදේ දාගෙන තියෙන BST නේ BST වලට පාඩමක් හොයලා ඒ පාඩමෙන් තියෙන BST පාස් පේපර් ටික කරලා ඉවර කරනවා කියලා එහෙනම් දැන් පාඩමත් තෝරගෙන BST වලට අදාළ ප්‍රශ්න ටික අපි ලියමු හරිනම් දාලා තියෙන අද වැවිලි බෝක හා සුළු අපනාන බෝක පාඩම් කරනවා කියලා මං ඊයේ දාගෙන හිටියෙත් එහෙම තමයි ඒත් මට හිතෙනවා ටිකක් ලියලා හිටියොත් හොඳයි කියලා පාඩම් කරන අමාරුයි ඇත්තට නිදිමතයි
හිතුවා මාළු පාඩම පස්සේ පැටි ගලියමු කියලා. මොකද මට මාළු පාඩම එම කියන්නේ මම ඉගෙනගෙන තියෙන ඒත් මට ඒක අමාරුයි වගේ. ඒ කියන්නේ මට ඒකේ තියෙන කරුණු පොඩ්ඩක් තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ හින්දා මම හිතුවා මේක කරන්න කියලා. මේ තියෙන මාළු පාඩමේ ටියුට් එක. ලස්සනනේ. මේ ගස් බාලු කියන්නේ. අපි නම් මාළු පාඩම කරමු. හැමයි මම මේක ප්ලෑන් කරලා තියෙන පාඩමක් නෙමෙයි ප්ලෑන් කරපු නැති පාඩමක්. පාඩමක් ප්ලෑන් කරාට අපිට ප්ලෑන් කරපු පාඩම කරන්න බෑ නම් ඉතින් කරන්න බෑනේ. ඒ හින්දා වෙන පාඩමක් අපි අස්ස පාඩමක් ගන්නවා. ඒ නිසා මම දැන් අත දිනේ දාලා ලිව්වේ වෙන පාඩමක් නේ. මම තව මේ වගේ ස්ටිකි නෝට් එකක් අරන් මං අද මේ කරන ටික ආපහු වෙනම ලියනවා. මොකද නැත්නම් ප්‍රශ්නයක් නේ මේ කියන්නේ. ඒ නිසා ඒ තර මම බලපු YouTube එකේ අයනා එහෙම කරන්න කිව්වේ නෑ ප්ලෑන් කරන පාඩම තමයි කරන්න කිව්වේ. ඒකට වඩා ඒක කරන්න බෑ මං හිතේ කරන්නේ. මොකක් හරි පාඩමක් නේ කරන්න ඕනේ. ඔයාලත් ඉතින් කරන පාඩමක් කරන්න. කේස් එකක් නෑ. කොහොම කරත් පාඩම් කරන්න බෑ. දැන් මම මේකට කැමති වුණාට මේකෙන් එන්නේ තු තියන්නේ නෑනේ. මම ඒකත් කරන්න බෑ. අද උදේ ඉඳන් කාලගුණේ පිස්සු දෙලිනවා. හන්ද විනාඩි 5 නෑ විනාඩි 3ක් විතර වහිනවා පායනවා. විනාඩි 4ක් විතර වහිනවා පායනවා. තියන්නේ ප්‍රශ්න. අන්න මෙහෙම දින දාලා ලියාගත්තා. ජලජ ජීව විද්‍යාව කියලා. එතකොට මේකත් අද දවසේ වුණාම විද්‍යාල වෙනවා. එතකොට මට පේනවනේ. දැන් වෙලාව 9:46යි මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. පොඩ 4 දෙනවා. මේ බලන්න මම මගේ ආසම කෑම. අයියෝ පේන්නේ නැහැ නේද? ඉන්නව මම පේන්නම්. නාරා. ඔයාලා නාරා ලුණු දාලා කාලා තියෙනවද? මම නම් ලුණු දාලා තමයි කන්නේ නාරා. නැත්නම් නිකන් කන්න හරි මොකද්ද වගේ. මං හරි ආසම කෑමක් තමයි. නාරන් කියන්නේ. එහෙනම් අපි දැන් ආයෙ වැඩ පටන් ගමු. දැන් වෙලාව 11:05යි. මම බත් ටිකක් කෑවා. දැන් දැනට පැය විනාඩි පැය දෙකයි විනාඩි 25ක් පාඩම් කරලා තියෙනවා මම. දැන් මම පටන් ගත්තේ 8ට 9 10 11 පැය 3යි. ඔව් මම විනාඩි 30ක් විතර අපිට දාලා තියෙනවා. මට සතුටුයි. දැන් මම පොඩ්ඩක් 12 වෙනකන් ඇලර්ට් එකක් දාලා ආපහු පාඩම් කරන්න ගන්නවා. අපි බලමු. ඊයට මගේ මෙහෙමයි ටාගට් එක තියෙනවා. ඊයේ පාඩම් කරා පැය ගාණක්. ඒ පැය ගාණට වඩා එක විනාඩියක් දෙකක් හරි වැඩියෙන් කරන්න තමයි මගේ හිතේ තියෙන්නේ. බලමු කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න දැන් තමයි මේ නිදාගෙන හැරුනේ. දැන් අපි දැන් වෙලාව 12:00 තාම නෑ. මේ අපි දැන් පාඩම් කරන්න ගමු. බලමු කියනවා කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඉතින් බලමු. දැන් වෙලාව 3:44යි. අම්මා ආවා. අම්මා එනකොට මේ මඤ්ඤොක්ක ගෙනල්ලා අපි තම්පමු මඤ්ඤොක්ක. මඤ්ඤොක්ක තම්බලා කොච්චි සම්බලක් හදන්න තමයි ඔය කොච්චි කපන්නේ. ඒක කප ඉන්නකොට අම්මා ඔන්ලයින් ඕඩර් කරපු බඩුවක් ඇවිල්ලා කූරිය එකෙන් කතා කරා එන්න කියලා. අපි හැමදාම කූරිය එකේ අයියට උදව්වක් වෙන්න මගට යනවා. ඊට පස්සේ ඒක ගන්න අම්මත් එක්ක ගියා. අපි යනකොට සෙබඩු දෙන්නෙකුත් හිටියා. දැක්කත් දන්නේ අනේ ලාවට පෙන්නේ. ඔය යන්නේ අපේ බත්තලියා පියඹලා ගියා දෙන්න. ඔන්න ඉතින් ඒ ගෙනපු බඩුව කපල සෙලෝට පුඟක් ගහලා තිබ්බා. එළියට ගන්න තමයි යන්නේ. අපි ඕඩර් කරලා ගෙනාවේ මුතු කුඩයක් පූජා කරන්න අපේ අම්මට අස්සිතලා මුතු කුඩයක් තමයි ගෙනාවේ. දැන් ඉහෙල්ලා පෙන්නේ බලනකොට මුතු කුඩේ හරිම ලස්සනයි. ඔන්ලයින් තමයි ඕඩර් කරේ.
ඔන්න ඉතින් ඔය තියෙන කෙනපු මුතු කුඩේ හරිම ආසයි. මට හරිම ආස හිතුණා ඒකට. හරිම ලස්සනයි. අපේ අම්මටත් හරිම ආසයි. සෙනසුරාදා තමයි පින්කම තියෙන්නේ. අපි ඉතින් ඕක ඕඩර් කරලා අපිත් බලලා හවස් වෙලා ඒ ගෙදරට ඒක ගිහින් දුන්නා. ඉතින් ඔය තියෙන්නේ මඤ්ඤොක්කයි කොච්චි සම්බෝලයි 10. හරි ඉතින් ඔන්නමයි අද දවස ගෙවුනේ අපේ ගෙදර මේ පිරිතා කියන හැන්නෙත් නැතුව ඇති මේ අද දැන් මම මෙතනින් vlog එක ඉවර කරනවා. තව රැ වෙලා කරනවා මේ දැන් මේක එඩිට් කරලා දාලා රැ වෙලා පාන්දර වෙනකන් කරන්න තමයි හිතාන් ඉන්නේ. එහෙනම් හැමෝටම බයි බයි.